සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඔයාලට බලන්න අරගෙන ආවේ horror adventure category එකට අයත් වෙන 2008 වර්ෂයෙන් නිකුත් වුණු The Ruins කියන movie එක. කතාව ගැන කෙටියෙන් කිව්වොත් යාළුවෝ 6 දෙනෙක් නටපුන්නුණු මායා පන්සලක් බලන්න යනවා. මෙතෙන්දි මෙයාලට හිතා ගන්නවත් බැරි සිදුවීම් වලට තමයි මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඉතින් මම මීට වඩා මුකුත්ම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් වීඩියෝ එකට like එකක් දාගෙනම අපි යමු අද review එකට. The ruins. ෆිල්ම් ඕපනින් එකේදී අපට පෙන්වන්නේ එක තරුණ ගෑනු ළමයෙක් ගොඩක් අඳුරු අමුතු තැනක ඉඳන් අඬ ඉන්නවා. ඉතින් මෙයා හයියෙන් කෑ ගහනවා මෙයාව බේර ගන්න කියලා. ඉතින් මෙයා අවට මොකක් හරි ගොඩක් නපුරු දෙයක් තියෙනවා කියලාත් අපිට තේරෙනවා. මේ ගෑනු ළමයා උදව් ඉල්ලලා කාටරි කෝල් කරන්න හැදුවත් මෙතනට සිග්නල් නැහැ. මේක නිසා මේ ගෑනු ළමයා මේ විදිහට කොච්චර උදව් ඉල්ලලා කෑ ගැහුවත් එයාට උදව් නම් හම්බ වෙන්නේත් නැහැ. මෙන්න මේත් එක්කම මේ ගෑනු ළමයාව අබිරහස් දෙයක් හෝ කෙනෙක් විසින් ඇදගෙන යනවා වගේම මේ ගෑනු ළමයා ගොඩක් වේදනාවෙන් කෑ ගහනවා කියලාත් අපිට ඇහෙනවා. ඉතින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්වන්න යාළුවෝ සෙට් එකක්ව. ඉතින් මෙතන කපල් දෙකක් තමයි ඉන්නේ. මේ කොල්ලගේ නම ජෙෆ්, මේ කෙල්ලගේ නම එමි. මේ දෙන්න එක කපල් එකක්. එතකොට මේ කෙල්ලගේ නම ස්ටෙෆි, කොල්ලගේ නම එරික්. මේ දෙන්න තමයි අනිත් කපල් එක. ඉතින් මේ හතර දෙනාම හොඳම යාළුවෝ හතර දෙනෙක්. මෙයාලා මේ නිවාඩුවක් ගත කරන්න මෙක්සිකෝ වලට ඇවිත් තමයි ඉන්නේ. මෙතනදී එමීට නෝට් වෙනවා එයාගේ එක කරාඹුවක් නැති වෙලා කියලා. ඉතින් මෙයාලා මේක මෙතන හොයන එක මේ පූල් එකෙන් එහා පැත්තේ ඉන්න කොල්ලා දකිනවා. ටික වෙලාවකින් මේ මැතිවුස් කියන කොල්ලා එමිගේ කරාඹුව පූල් එකේ තිබිලා හොයාගෙන ඒක ආපහු එමීට ගෙනල්ලා දෙනවා. ඉතින් මෙතනදී මැතිවුස්ට ස්තුති කරන සෙට් එක එයාලත් එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න කතා කරනවා. ඉතින් මෙයාලා පස්සේ කතාවට වරන වෙලාවේදී මැතිවුස්ගෙන් මෙයාලට දැනගන්න ලැබෙනවා එයාගේ අයියා සහ අයියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් පුරාවිද්‍යාඥයෙක් කියලා වගේම එයාලා මේ ළඟ තියෙන පුරාණ නටබුන් වෙච්ච පන්සලක් කැනීම් කරන ගමන් ඉන්නවා කියලා. ඉතින් මෙහෙම මෙයාලා විස්තර කතා කරන ගමන් නිද්දි මැතිවුස් කියනවා එයා හෙට ඒ පන්සල බලන්න යන්න ඉන්නේ කියලා. ඉතින් එයා මේ ගමනට මේ හතර දෙනාටත් කැමති නම් එකතු වෙන්න කියලා කියනවා. කොහොමද ඉතින් මේක කියව ගමන්ම ජෙෆ් සහ ස්ටෙෆිට ඕන වෙනවා මේ පුරාණ පන්සල බලන්න යන්න. පස්සේ ඉතින් මේ දෙන්න එරික් සහ එමි දෙන්නවත් මේ ගමනට කැමති කරව ගන්නවා. කොහොම හරි මෙයාලා රෑ වෙරළට වෙලා ඩ්‍රින්ක්ස් ගන්න ගමන් කතා කරගෙන ඉන්නවා. ඉතින් එමීට නම් හොඳටම වැඩි වෙලා මෙයා මෙතන හොඳ පිස්සුවකුත් කෙල්ලනවා. කොහොම හරි ටිකකින් ජෙෆ් යනවා නිදා ගන්න. එයා එමිව එක්කයි යන්න හැදුවත් එමි කියනවා එයා තව ටිකක් වෙලා ඉඳලා එන්නම් කියලා. ඉතින් හෙට උදේම ලෑස්ති වෙලා ඉන්න කියලා එරික්ට සහ ස්ටෙෆීට කියලා ජෙෆ් යනවා නිදා ගන්න. ඉතින් පස්සේ ඩ්‍රින්ක්ස් අරන් හොඳටම වැඩි වෙලා ඉන්න එමි මැතිවුස් එක්ක බලෙන්ම නටනවා. ඉතින් මේක දගෙන එරික් ස්ටෙෆීට කියනවා මම ඕනොට්ටුවක් දානවා එමි තව ටිකකින් මැතිවුස් කිස් කරනවා කියලා. ඉතින් එරික් කිව්වා වගේම එමි මැතිවුස් කිස් කරන්න යද්දි ස්ටෙෆී ගිහින් එමිව ගන්නවා. පස්සේ ඔන්න ඉතින් පහවදා උදේම මැතිවුස් හම්බ වෙන්න ජෙෆ් යනවා. ඉතින් මැතිවුස් මේ වෙනකොට එයාගේ යාළුවෙක් එක්ක පුරාණ පන්සලට යන සිටියම බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් පැය භාගයකින් හැමෝම ලොබි එකේදී හම්බ වෙමු කියලා ජෙෆ් යනවා ගමනට ලැහැත්ති වෙන්න. ඉතින් අනිත් පැත්තේ ස්ටෙෆී නම් ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් එරික් ගමනට අදිමදි කළත් ස්ටෙෆී ඇඳුවට සෙල්ලමක් දාලා එරික්ව ගමනට කැමති කරව ගන්නවා. ඉතින් මේ වෙනකොට කලින් දවසේ හොඳටම ඩ්‍රින්ක්ස් අරන් වැඩි වුණ නිසා එමි වමන දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් ජෙෆ් නම් ගමනට ලෑස්ති වෙනවා. ඉතින් එමිත් මේ ගමනට අකමැති වුණත් ජෙෆ් එමිවත් යන්න කැමති කරව ගන්නවා. ඉතින් පස්සේ මෙයාලා ගමන යන්න පිටත් වෙනවා. මෙතන ඉන්නේ මේ කපල් දෙක වගේම මැතිවුස් සහ එයාගේ යාළුවෙක් වෙන හෙන්රි. ඉතින් මෙයාලා ගමන පටන් ගන්න තැනට ඇවිත් පන්සල තියෙන කැලේ ගාවට යන්න එයාලව එක්කන් යන්න එන්න කියලා මැතිවුස් එයාගේ අයියට කෝල් කරත් අයියාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මේක නිසා මෙයාලා මෙතනින් ටැක්සි එකක් ගන්න තීරණය කරනවා. ඉතින් මෙයාලා මෙතන ටැක්සි ඩ්‍රයිවර්ට සිටියම පෙන්නලා යන්න ඕන තැන කීවත් එයා කියන්නේ ඒ තැනට නම් යන්න බෑ. ඒ ගොඩක් භයානකයි කියලා. ඉතින් පස්සේ හෙන්රි වැඩිපුර සල්ලි දෙන්නම් එයාලව ගිනිහින් දාන්න කියලා කියනවා. කොහොම හරි ඉතින් මේ ඩ්‍රයිවර්ත් මේකට කැමති වෙනවා. කොහොම හරි ඉතින් මෙයාලා මෙහෙම ගිහින් අන්සල තියෙන කැලේ ගාවටත් එනවා. ඉතින් මෙයාලා ටැක්සි එකෙන් බැහැලා කැලේ ඇතුළට ඇතුළු වෙනවා. එතකොට තමයි මෙයාලා දැනගන්නේ මෙයාලට සිග්නල් නැහැ කියලා. ඉතින් ගමන යන්නත් කලින් ඉඳන්ම ගමනට අකමැති වුණු එමි කියනවා අපි ආපහු යන්න ටැක්සි එකකට කතා කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී එරික් කියනවා එයාට සිග්නල් තියෙනවා කියලා. මෙතන මැතිවුස්ගේ අයියාගේ වාහනේ තියෙනවා කියලා මෙයාලා මේ වෙලාවේදී දකිනවා. පස්සේ ඉතින් මෙයාලා මැප් එක බලන් කැලේට ඇතුල් වෙලා පන්සල හොයන්න යනවා. මෙහෙම යන ගමනොත් එමි නම් කියන්නේ ආපහු හොටෙල් එකට යමු කියලාමයි. කොහොම හරි මෙහෙම යන ගම මෙයාලා දියපාරල් ළඟ විවේක ගන්නවා.
ඉතින් මේ වෙලාවේදී මෙයාලා දකිනවා මෙතනින් එහාට වෙන්න පොඩි ළමයි දෙන්නෙක් මෙයාලා දිහා බලන් ඉන්නවා කියලා. ඉතින් මේ ළමයි දෙන්න මෙයාලා දිහා බලන් ඉන්න විදිය අමුතුයි කියලාත් මෙයාලට තේරෙනවා. ඉතින් මේකට මෙයාලා හිතන්නේ මේ කැලේ ඉන්න ගෝත්‍රික ළමයි එයාලා බය වෙලා ඇත්තේ එයාලා ආපු නිසා කියලා තමයි මේ කට්ටිය නම් හිතන්නේ. ඉතින් මෙතනදී මැතිවුස් මැප් එක බල මෙතන ඉඳන් යන්න ඕන අඩිපාර හෙව්වත් මෙයාට පාර හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ ටිකකින් හොයලා බලද්දි කොළාතු දාලා වහලා තියෙන අඩිපාරක් මෙයාලට හම්බ වෙනවා. ඉතින් එමිසා ස්ටෙෆි මෙතන පාර වහලා තිබුණු නිසා මෙයාලා නම් කියන්නේ මේක එච්චර ආරක්ෂිත නැහැ. ඒක නිසා අපි ආපහු යන එක හොඳයි කියලා. ඉතින් ජෙෆ් කියන්නේ සමහර විට මෙතනට පිටාය ඇතුළු වෙනවට පුරාවිද්‍යාවේ එකේ අය කැමති නැතුව ඇති. ඒක නිසා තමයි එයාලා පාර වහලා දාන්න ඇත්තේ කියලා. පස්සේ ඉතින් මෙයාලා මේ පාර දිගේ කැලේ මැදින් අන්තිමට නටබුන් වෙච්ච පන්සල ළඟටත් එනවා. ඉතින් මේ පන්සල සම්පූර්ණයෙන්ම වගේ අමුතුම විදිහේ වැල් පැලෑටි ජාතියකින් ආවරණය වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙයාලා මෙතන ෆොටෝස් ටිකකුත් ගන්නවා. පස්සේ මැතිවුස් එතන උඩ තියෙන ටෙන්ට් එකකුත් දකිනවා. මැතිවුස් හිතනවා ඒ ටෙන්ට් එක එයාගේ අයියාගේ වෙන්නේ නැති කියලා. කොහොම හරි මෙයාලා මෙතන ඉද්දි එක අශ්වයෙකු පිටේ මෙතනට එක ගෝත්‍රික නායකයෙක් එනවා. මෙහෙමනේ මෙයා වෙනත් භාෂාවකින් හයියෙන් කෑ ගහගෙන මෙයාලට මොනව හරි කියනවා. ඒත් ඉතින් මෙයාලට නා කියන මුකුත්ම තේරෙන්නේ නැහැ. මේ සෙට් එක හිතනවා සමහර විට මෙයාලට සල්ලි ඕනේ ඇති කියලා. ඒක නිසා එයාලා මේ ගෝත්‍රික නායකයා කියලා හිතන්න පුළුවන් කෙනාට සල්ලි වගේකුත් දික් කරත් එයා නම් ඒවා ගන්නෙ නැහැ. මේ වෙලාවේදී මෙතනට ආයුධ සන්නද්ධ තවත් ගෝත්‍රික කණ්ඩායමේ පිරිසක් එනවා. ඉතින් මේ ගෝත්‍රිකය කතා කරන භාෂාව නම් මේ සෙට් එකට පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ. මේක නිසා මැතිවුස් එයාගේ අයියාගේ ෆොටෝ එක මේ ගෝත්‍රිකයන්ට පෙන්නලා අහනවා එයාව දන්නවද කියලා. මේ අතරේදී එමි කැමරාවෙන් ෆොටෝ ගන්න ගමන් ටිකින් ටික පිටිපස්සට එනවා. මේ විදිහට යනකොට අර ගෝත්‍රික කට්ටිය මෙයාලට ආයුධ දික් කරලා මොනා හරි කියනවා. ඉතින් මෙයාලා හිතන්නේ ඒ කැමරාව නිසා කියලා. ඒක නිසා හෙන්රි එමි ළඟට ගිහින් එයාගෙන් කැමරාව ගන්නවා. ඉතින් මේත් එක්ක ගෝත්‍රිකයෝ ටික ආපහු කලබල වෙනවා. මේක නිසා හෙන්රි එමිගෙන් කැමරාව අරගෙන ඒක ගෝත්‍රික අයට දෙන්න ටිකින් ටික ළඟට යනකොට එයාලා හෙන්රිට ඊතලයකින් විදිනවා. ඒත් එක්කම ඔළුව කුඩු වෙලා යන්න මෙතන නායකයා වෙඩි තියනවා. ඉතින් මේත් එක්කම කලබල වෙන යාළුවෝ සෙට් එක මෙතන පඩිපෙළ දිගේ පන්සල උඩට දුවන්න පටන් ගන්නවා. ඉතින් කොහමද ටික වෙලාවකින් මෙතනට ටික ගෝත්‍රිකයෝ ගොඩක් රැස් වෙනවා. ඉතින් මේ යාළුවෝ ටික දිහා පල්ලෙහා ඉඳන් ගෝත්‍රිකය බලාගෙන තමයි ඉන්නේ. ඒත් මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා මෙයාලට හිතා ගන්න බෑ. මෙයාලා මෙතන කූඩාරමේ මැතිවුස්ගේ අයියා ඉන්නවද බැලුවත් කූඩාරමේ කවුරුවත්ම නැහැ. පස්සේ මෙයාලා එරික්ට කියනවා කෝල් එකක් අරන් බලන්න කියලා. මොකද කලින් එයාට සිග්නල් තියෙනවා කියලා එයා කීව නිසා. ඒත් එරික් කියනවා මම මේ වෙලාවේදී ඔයාලට බොරුවක් තමයි කිව්වේ කියලා. කොහොම හරි ඉතින් මෙයාලා මේකට රණ්ඩු වෙනවා. දැන් ඉතින් යාළුවෝ සෙට් එක ගොඩක්ම කලබල වෙලා බයෙන් තමයි ඉන්නේ. මෙතනදී මෙයාලා දකිනවා මේ උඩ මොකක් හරි දෙයකට හාරපු ලිඳක් වගේ දෙයක් තියෙනවා කියලා. පස්සේ මැතිවුස් පහල බලනවා ගෝත්‍රිකයි දිහා. ඉතින් මේ වෙනකොට මේ පන්සල වටේටම ගෝත්‍රිකය ගොඩක් වට වෙලා. මෙහෙම මෙයා වටේට බල ඉන්නකොට තමයි මැතිවුස් දකින්නේ එයාගේ අයියා වැලි වලින් වැහිලා මැරලා වැටලා ඉන්නවා කියලා. ඉතින් හෙන්රි වල් පැලැටි ටික අයින් කරලා වේදනාවෙන් අඬනවා. පස්සේ මෙයාලා දකිනවා මේ පහල ගෝත්‍රිකයි ටිකින් ටික එකතු වෙලා එයාලා කූඩාරම් ගහන්නත් පටන් ගන්නවා කියලා. ඉතින් මෙයාලා හිතන්නේ එයාලා මොකක් හරි බිලි පූජාවකට ලැහැස්ති වෙනවා ඇති කියලා. පස්සේ මෙයාලා කතා වෙනවා මැතිවුස්ගේ අයියට මෙහෙම උනේ කොහොමද? එතකොට අයියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කොහෙද කියලා. ඊළඟට මෙයාලා කතා වෙන්නේ ආපහු යන්නේ කොහොමද කියලා. මොකද පහළට ගියොත් ගෝත්‍රික අය මෙයාලව මරණ නිසා. මෙතනදී ජෙෆ් කියනවා අපි අද හොටෙල් එකට ගියේ නැත්නම් එයාලා පොලිසියට ඒ ගැන දන්වයි. ඊට පස්සේ එයාලා අපව හොයන්නේ කියලා. ඉතින් මේ හෙටද අනිද්දාද කියලා නම් දන්නේ නැහැ වගේම මෙයාලට කන්න බොන්නත් මෙයාලා ළඟ දේවල් නැහැ. ඉතින් මෙයාලා ළඟ තියෙන එකම දේ වතුර නිසා මෙයාලා වතුර අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න හිතා ගන්නවා. මෙන්න මේ වෙලාවේදී මෙතන තියෙන ළිඳ ඇතුලේ ෆෝන් එකක් රින් වෙන සද්දයක් මෙයාලට ඇහෙනවා. මෙයාලා හිතනවා ඒ අයියාගේ ෆෝන් එක වෙන්නේ නැති කියලා. මේක නිසා මැතිවුස් මේක ඇතුළට යන්න තීරණය කරනවා. මෙයාලා මෙතන කෝඩාරම ඇතුලේ තිබිලා හොයාගත්ත ලන්තෑරුමකුත් අරගෙන මැතිවුස් ලණුවක් ආධාරයෙන් පහළට බහිනවා. ඉතින් මගක් යද්දි එක පාරටම මේ ලණුව කැඩිලා මැතිවුස්ව පහළට වැටෙනවා. ඉතින් යාළුවෝ ටික ගොඩක්ම කලබල වෙනවා. මේක නිසා මෙයාලා තීරණය කරනවා පහළට ගිහින් මැතිවුස් ගැන බලන්න. ඉතින් උඩ ඉඳන් කොල්ලෝ දෙන්න ලණුව කරකවන්න ඕන නිසා ගෑනු ළමයි දෙන්නගෙන් කවුරු හරි තමයි පහළට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ස්ටෙෆි කැමති වෙනවා පහළට යන්න. පස්සේ ස්ටෙෆි කඹයක් ගැට ගහන් ලන්තෑරමුකුත් තරම් පහළට යනවා. ඒත් මගක් යද්දි ලණුව ඉවර වෙනවා. ඉතින් උඩ ඉඳන් ස්ටෙෆි ගොඩක් දුර ඇවිත් වගේම මෙයාට පහළ වැටිලා ගොඩක් තුවාල වෙලා කෙඳිරි ගාමින් ඉන්න මැතිවුස්වත් පේනවා.
ඉතින් ස්ටෙෆි ඉන්න තැන සහ පොළොවට ලොකු උසන් නැති නිසා ස්ටෙෆි එයාගේ කබෙන් අයින් වෙලා මෙතනින් පහළට පනිනවා. ඉතින් මේ පනිනකොට මැතිව්ස්ගේ ලන්තෑරුම බිඳිලා ඒක වීදුරු කටු මෙතන පහළ තිබුණු නිසා ස්ටෙෆිගේ දන හිසේ වීදුරු කටුවකුත් ඇනෙනවා. ඉතින් ස්ටෙෆි එයාගේ වීදුරු කට්ටත් ගොඩක් වේදනාවෙන් අයින් කරනවා. කොහොමද ඉතින් පස්සේ උඩ ඉන්න ජෙෆ් සහ එරික් කූඩාරමේ තියෙන ලවුන් ටිකක් ලිහලා අරගෙන කඹේ තවත් දික් කරනවා. මෙතනදී මැතිව්ස්ගේ කොන්ද කැඩලා වගේම එයාට දන හිසෙන් පහළ පණක් නැහැ. ඉතින් ස්ටෙෆි උඩ ඉන්න අයට කියනවා මෙතන ගොඩක් ගඳයි කියලාත්. පස්සේ ඉතින් මැතිව්ස් ආපහු උඩට ගන්න මෙයාලා කූඩාරමේ කෑලි පාවිච්චි කරලා ආධාරකයක් හදලා මැතිව්ස් ආපහු උඩට ගන්න තමයි හදන්නේ. ඉතින් පහළ ස්ටෙෆීට තනියෙන් මැතිව්ස් එහා මෙහා කරන්න බැරි නිසා එමීට පහළට යන්න කිව්වත් එමි ඒකට කැමති වෙන්නේ නැහැ. එමි කියනවා අපි පහළ අයගෙන් උදව් ඉල්ලමු කියලා. මේත් එක්කම එමි පහළට දුවන් යනවා. ඉතින් එමිව නවත්තන්න ජෙෆුත් පහළට යනවා. මෙයාලා පහළට ගියාම එමි මෙයාලට උදව් කරන්න කියලා මේ ගෝත්‍රිකයට කෑ ගහලා කිව්වත් ගෝත්‍රික අය මෙයාලව මරන්න හදන නිසා එමි තරහෙන් එතන තිබුණු මේ වල් පැලෑටි ටිකක් ගලවලා ඒ අය පැත්තට විසික් කරනවා. ඉතින් මේක ගිහින් වදින්නේ එතන හිටිය පොඩි කොල්ලෙකුගේ ඇඟේ. මේත් එක්කම මේ ගෝත්‍රික කණ්ඩායමේ අය ගොඩක්ම කලබල වෙලා ගෝත්‍රික භාෂාවේ මොනවදෝ කියලා එක පාරටම මේ කොල්ලට වෙඩි තියලා මරලා දානවා. ඉතින් මේක නිසා බය වෙන එමි සහ ජෙෆ් ආපහු පන්සල උඩට දුවගෙන එනවා. ඉතින් දැන් ජෙෆ් සහ එරික් ආධාරකයේ හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් එමි පසුතැවෙනවා. එයා නිසා පොඩි ළමයෙක්ව මැරුණු එකට. මෙතෙන්දි මෙයාට තේරෙනවා මේ වැල්වල තමයි මොකක් හරි අවුලක් තියෙන්නේ කියලා. ඉතින් ලින්ද පහළ ඉන්න ස්ටෙෆි ලන්තෑරුම අරන් ටිකක් වටපිට බැලුවත් එතන වටේටම මේ පැලෑටි జాතියෙන් වැහිලා තමයි තියෙන්නේ. ඔන්න පස්සේ එමි අර ආධාරකයේ දිගේ පහළට යනවා. ගිහින් එයා ස්ටෙෆි එක්ක එකතු වෙලා මැතිව්ස් මේ ආධාරකයේ දිගේ ආපහු උඩට එවනවා. පස්සේ මේ දෙන්නත් උඩට එනවා. ඉතින් දැන් මැතිව්ස්ට ගොඩක් අමාරු වෙලා තමයි තියෙන්නේ. ඉතින් කූඩාරම ඇතුලේ වේදනානාශක තියෙනවද කියලා බලන්න මෙයාලා මැතිව්ස්ගේ අයියාගේ වාහනේ යතු තිබිලා හම්බ වෙනවා. ඉතින් දැන් මෙයාලට කරන්න ඉතුරුලා තියෙන එකම දේ තමයි මෙයාලව හොයාගෙන කවුරු හරි මෙහාට එන්නකන් බලන් ඉන්න එක. පස්සේ ඉතින් කොහොම හරි රෑ වෙලා මෙයාලා නිදා ගන්නත් යනවා. පහෝදා උදේ වටපිට බලන ජෙෆ් දකිනවා කලින් දවසේ ශරීරය හොඳට තිබුණු මැතිව්ස්ගේ අයියාගේ බොඩි එක දැන් ඇටසැකිල්ලක් වෙලා කියලා. ඒ වගේම කූඩාරම ඇතුලෙන් ඇහැරෙන ස්ටෙෆිගේ කකුල පුරාවටම අර වැල් පැලෑටි జాතිය වෙලාගෙන වගේම කලින් වීදුරු කට්ටන් නිසා වුණු තුවාලේ ඇතුලෙනුත් මේ පැලෑටි జాතිය ගිහින් කියලා. ඉතින් පස්සේ එමි මැතිව්ස්ගේ තුවාලේ ගිහින් බලද්දි තමයි එයා දකින්නේ මැතිව්ස්ගේ තුවාලේ මේ පැලෑටි జాතිය වෙලාන කියන එක. ඉතින් කකුල තිබුණු පැලෑටි ටික අයින් කරපු ස්ටෙෆි දකිනවා එයාගේ සම්පූර්ණ ඇඟ ඇතුලෙන් මේ පැලෑටි වර්ධනය වෙලා කියලා. ඉතින් මේ දේවල් මෙයාලට හිතා ගන්නවත් බැහැ. මේ අතරේ තමයි ආපහු පල්ලෙහින් ෆෝන් එක රින් වෙන සද්දයක් ඇහෙන්නේ. ඉතින් මේ ගැන බලන්න ස්ටෙෆි සහ එමි පන්තන් දෙකකුත් පත්තු කරන් ආපහු පහළට යනවා. මෙයාලා පහළ ගිහින් පරීක්ෂා කරද්දි මෙයාලට එක පැත්තකින් ෆෝන් එක රින් වෙන සද්දයක් ඇහෙනවා. ඒත් ඉතින් මේ පැත්ත ගොඩක්ම භයානකයි වගේ නිසා මේ දෙන්න ඇතුළට යන්න බය වුණත් පස්සේ දෙන්නම එකට ඒ පැත්තට යනවා. ඉතින් එතන තිබිලා ගොඩක් විරූපී වෙච්ච මැතිව්ස්ගේ අයියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ බොඩි එකත් මෙයාලට හම්බ වෙනවා. පස්සේ මේ දෙන්න මෙතන තිබිලා ෆෝන් එකක් හොයා ගත්තත් ඒක කැඩිලා ඔන් වෙන්නේ නැහැ. ඉතින් මේත් එක්කම ආපු ෆෝන් එකක් රින් වෙන සද්දයක් මෙයාලට මේ වටෙන්ම ඇහෙන්න ගන්නවා. එතකොට තමයි මෙතන මොකක් හරි තියෙනවා කියලා මෙයාලට තේරෙන්නේ. මේත් එක්කම මේ වටේ තිබුණු වැල් පැලෑටි අමුතු විදිහට ඇවිත් මෙයාලව අල්ල ගන්න හදනවා. කොටින්ම කිව්වොත් මේවා වියරු වැටිලා වගේ මෙයාලව ඩැහැ ගන්න තමයි හදන්නේ. ඒත් ඉතින් කොහොම හරි ආපහු ලලුණකට මේ පැලෑටි වලින් බේරලා යන එමි සහ ස්ටෙෆි දෙන්න ජෙෆ්ට සහ එරික්ට කඹේ ආපහු අදින්න කියලා මෙයාලා උඩට යනවා. පස්සේ ඉතින් මේ දෙන්න එරික්ට සහ ජෙෆ්ටත් මේ දේවල් පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ වෙනකොට මෙයාලා අතරෙම එක එක මතභේද නිසා මෙයාලා අතරෙම ආරවුල් ඇති වෙන ගමන් තමයි තියෙන්නේ. කිසිම හේතුවක් නැතුව මෙයාලා රණ්ඩු වෙනවා. පස්සේ ඉතින් ජෙෆ් මේ අය සංසුන් කරලා කියනවා කවුරුම හරි අපුව හොයාගෙන එයි. එතකල් අපි පණ පිටින් ඉඳලා මෙතනින් බේරලා යමු කියලා. ඉතින් එදා දවසත් ඉවර වෙලා පහෝදාත් එනවා. මෙයාලා ළඟ තිබුණු අන්තිම බනිස් ගෙඩියත් කට්ටියත් එක්කම බෙදාගෙන කනවා. මැතිව්ස් ගොඩක්ම අසාධ්‍ය තත්ත්වයේ තමයි මේ වෙනකොට ඉන්නේ. ඉතින් ස්ටෙෆි ඇඟ ඇතුලේ තවත් පැලෑටි වර්ධනය වෙලා තියෙනවා කියලා එයාට දැනෙනවා කියලා එයා කියනවා. පස්සේ ජෙෆ් යාළුවන්ට කියනවා අපි මැතිව්ස්ගේ කකුල් දෙක කපලා අයින් කරන්න ඕනේ. මොකද නැත්නම් තුවාලෙන් විස බීජ ඇතුළු වෙලා එයාගේ ජීවිතේ නැති වෙයි කියලා. ඉතින් මේකට යාළුවනම් කියන්නේ ඒක පිස්සු වැඩ. අපි ළඟ අඩුම නිර්වින්දන බෙහෙත්වත් නැහැනේ කියලා. ඉතින් ජෙෆ් කියනවා එයාට ඉනෙන් පහළ කිසිම දැනීමක් නැහැ. ඒක නිසා අවුලක් නැහැ. ලේ යන එක නවත්තන්න ඒතන රත් කරන්න පුළුවන් කියලා. ඉතින් මෙයාට මේ කරන්න තියෙන එකම ආයුධය තමයි මේ පුංචි පිහිය.
ඉතින් මේකට අනිත් යාළුවෝ අකමැති වුණත් මැතිවුස් කියනවා ඒක කරන්න කියලා. මොකද එයාගේ කකුල් මේ වෙනකොට කුණු වෙන ගමන් තමයි තියෙන්නේ. පස්සේ ඉතින් කෙල්ලෝ දෙන්නට කූඩාරම ඇතුළට යන්න කියලා ජෙෆ් සහ එරික් වැඩේට බහිනවා. ඉතින් ජෙෆ් මැතිවුස්ගේ කකුලට උල් ගලකින් ගහලා කකුල වෙන් කරලා පිහියෙන් කපලා රත් කරපු තැටියක් අරන් පුච්චනවා ලේ අනේක නවතින්න. ඉතින් මේ දේවල් මැතිවුස්ට දැනෙනවා. එයා වේදනාවෙන් කෑ ගහනවා. ටිකකින් කොහොම හරි මේකත් ඉවර වෙනවා. ඉතින් පස්සේ මෙයාලා දකිනවා මැතිවුස්ගේ වෙන් කරපු කකුල් කෑලි මේ වැල් జాතිය පණ ඇවිත් වගේ ඇවිත් අරගෙන යනවා කියලා. පස්සේ ඉතින් රෑ මෙයාලා ඉන්න ගමන් ආපහු ෆෝන් එකට සිග්නල් තියෙනවද කියලා බැලුවත් සිග්නල් නම් නැහැ. ඉතින් මේ අතර මේ පන්සලින් පහළට ගියපු ජෙෆ් මෙතන වටපිට බලනවා. ඉතින් රෑ වුණත් මෙතන මේ ගෝත්‍රික අය මුර කරනවා. මෙයාලට මෙතනින් පැන ගන්න නොදී. මේ වෙනකොට අපිට සරලව තේරිලා තියෙන්නේ මෙතන මොන විදිය හරි දෙයක් තිබුණත් ඒක මේ පැලෑටි නිසා කියන එක. ඉතින් දැන් මේ අය ගොඩාක් අසරණ වෙලා තමයි ඉන්නේ. මේ අතර එමි සහ එරික් කතා කර කර ඉද්දි එමි එයාලට මේ සිද්ධ වෙලා තියෙන දෙයට අඩන්න පටන් ගන්නවා. ඉතින් එරික් එමිව ළඟට අරන් සනසවනවා. ඉතින් මේ එමිගේ කෙඳිරිල්ල කූඩාරම ඇතුළේ හිටිය ස්ටෙෆීට ඇහිලා එයා ඒක වැරදියට තමයි වටහා ගන්නෙ. ඉතින් මේ වෙලාවේදී එරික් සහ එමි ලං වෙලා ඉන්නත් නිසා ස්ටෙෆී හිතන්නේ මේ දෙන්න මොනවා හරි කළා කියලා. මේක නිසා මේ අය මෙතනදී රණ්ඩු වෙනවා. ඉතින් මෙතන ජෙෆ්ුත් එනවා. එතකොට ජෙෆ් කියනවා එමි මෙහෙම දෙයක් එරික් එක කළා කියලා. ඒ වගේම එදා රෑ එයා බීච් එක ළඟදී මැතිවුස්ව කිස් කරන්න ගියා කියලා රණ්ඩු කරන ගමන් ස්ටෙෆී කියනවා. ඉතින් මෙතනදී කෙල්ලෝ දෙන්න අතර රණ්ඩුවක් යනවා. කට්ටිය මේ විදිහට මෙතන රණ්ඩු වෙද්දී අනිත් පැත්තේ මැතිවුස්ගේ කට ඇතුළට අර පැලෑටි జాතිය යනවා. ඉතින් ජෙෆ් මේක දැකලා එයා ළඟට ගිහින් පැලෑටි ටික අයින් කරත් එයා පරක්කු වැඩි. මේ වෙනකොට මැතිවුස් මැරිලා. ඉතින් පස්සේ යාළුවා දුක් වෙනවා. මේ වෙලාවේදී ස්ටෙෆී උමුතුවෙන් වගේ එයාගේ ඇඟ ඇතුළේ තියෙන පැලෑටි ටික අයින් කරන්න හිතන් එයාගේම ඇඟ කපා ගන්න හදනවා. ඉතින් මෙතනදී ස්ටෙෆී මෙයාලට කෑ ගහනවා. මේත් එක්කම මෙතන වටේ තියෙන පැලෑටි ටිකත් ස්ටෙෆී කෑ ගහන විදිහටම කෑ ගහන්න පටන් ගන්නවා. කොහොමද මේ විදිහට ගිහිල්ලා පහවදා උදේ මෙයාලා දකිනවා පහළ ඉන්න ගෝත්‍රික අය මොනවා හරි කුඩු වගේක් මෙතන වටේටම ඉහිනවා කියලා. ඉතින් දැන් ජෙෆ් හිතන්නේ මේක ජෙෆ්ගේ වැරද්දක් කියලා. මොකද මේ ගමන එන්න යාළුවන්ට අයිඩියා එක දුන්නේ ජෙෆ් නිසා. මේ වෙලාවේදී ජෙෆ්ට සහ එමීට කතා කරන එරික් එයාලව කූඩාරම ඇතුළට එක්කන් යනවා. ඉතින් මේ වෙනකොට ස්ටෙෆීගේ ඇඟ පුරාම මේ පැලෑටි జాතිය වර්ධනය වෙලා. පස්සේ ජෙෆ් ස්ටෙෆීගේ තනින් තන කපලා ටිකෙන් ටික ඒ පැලෑටි జాතිය අයින් කරනවා. ඉතින් ස්ටෙෆී වේදනාවෙන් කෑ ගහනවා. ඉතින් මෙයාට වෙන කරන්න මුකුත්ම ඉතුරු වෙලා නැහැ. පස්සේ ඉතින් මෙයාල ළඟ ඉතුරුලා තිබුණු අන්තිම පළතුරු වගේක් මේ අය බෙදාගෙන කනවා. මේ වෙලාවේදී ස්ටෙෆී එයාගේ ඇඟේ තවත් පැලෑටි තියෙනවා කියලා එයාට කපන්න ඕනේ කියලා එයා එයාගේම ඇඟ කපන්න හදනවා. ස්ටෙෆී කියනවා එයාගේ ඔළුව පුරාම ඒවා තියෙනවා එයාට දැනෙනවා කියලා. ඉතින් එදා දවල් මෙයාලා විවේක ගන්න ගමන් ඉද්දි හොරේම මෙතනින් කූඩාරමින් එළියට ස්ටෙෆී යනවා. පස්සේ එයා මෙතන බඩුවල තිබිලා පිහියක් හොයා ගන්නවා. ඉතින් මේත් එක්කම ස්ටෙෆීට මේ පැලෑටි වලින් අමුතු සද්දයක් ඇහිලා එයාව මොකකට හරි පොළඹව ගන්නවා. මේ අතරේ ටිකකි නිින්දෙන් ඇහැරිලා කූඩාරමින් එළියට එන යාළුවෝ දකිනවා ස්ටෙෆී එයාගේ ඇඟ හැම තැනම කපාගෙන මේ පැලෑටි జాතිය අයින් කරනවා කියලා. ඉතින් මේක නවත්තන්න යන ජෙෆ්ගේ අතත් ස්ටෙෆී කපනවා. පස්සේ මේක නවත්තන්න ළඟට යන එරික්ට ස්ටෙෆී එකපාරටම පිහියෙන් අන්නවා. ඉතින් මේත් එක්කම තමයි අවසිහියන් වගේ හිටිය ස්ටෙෆීව හොඳ සිහියට එන්නේ. ඉතින් මෙතනදී මේ පිහියනුම නිසා එරික්ව මැරෙනවා. ඕන ඉතින් මෙයාලා මෙහෙම වේදනාවෙන් හිතා ගන්න බැරුව ඉද්දි මෙතනට එන අර පැලෑටි එරික්ව වෙලාගෙන එයාව ඇදගෙන යනවා. ජෙෆ් මේක නවත්තන්න හැදුවත් ඒ වැඩේ හරියන්නේ නැහැ. ඉතින් මේත් එක්කම ස්ටෙෆී එමීට කෑ ගහනවා මාව මරන්න කියලා. ඉතින් ස්ටෙෆී දැන් මේ කැපුම් නිසා ගොඩක් වේදනාවෙන් තමයි ඉන්නේ. මේත් එක්කම ජෙෆ්ට මේ පැලෑටි වලින් අමුතු සද්ද වගේක් ඇහිලා එයාටත් මොකක් හරි වෙලා එයා එරික්ට අනුන පිහිය අරගෙන ස්ටෙෆී ඉන්න තැනට එනවා. මේත් එක්කම අපිට කෑ ගහන සද්දයක් ඇහෙනවා වගේම පහළ ඉඳන් ගෝත්‍රික අය මේ දේවල් අහගෙන ඉන්නවා. පස්සේ අපිට පේනවා ජෙෆ් එමීගේ ඇඟේ හැමතැනම ලේ තවරලා එයාට ජීප් එකේ යතුරු දෙනවා කියලා. ඉතින් ජෙෆ් මේ කරන්න හදන්නේ එයා බිලි වෙලා එමිව බේර ගන්න වැඩක්. ඉතින් ජෙෆ් ජීප් එකේ යතුරු එමි අතට දීලා කියනවා මොන දේ සිද්ධ වුණත් දුවන් ගිහින් ජීප් එක අරන් පැන ගන්න කියලා. පස්සේ මේ දෙන්න සමු ගන්නවා. පස්සේ ජෙෆ් එමිවත් උස්සගෙන පහළට එනවා එමි මැරිලා වගේ. ඒ කරලා ජෙෆ් එමිව බිමින් තියලා එයාට කිස් එකක් දෙනවා. ඉතින් එමිගේ ඇඟ පුරාම ලේ නිසා මේ ගෝත්‍රිකා හිතන්නේ එමි මැරිලා කියලා. ඉතින් ජෙෆ් ටිකින් ටික ගෝත්‍රික අයගේ අවධානය එයාගේ පැත්තට ගන්නවා.
ජෙෆ් හිමීගෙන් ටිකින් ටික එහාට වෙන්න මේ ගෝත්‍රික අයවත් අරගෙන යනවා. පස්සේ ජෙෆ් ටිකින් ටික මෙයා ළඟට ලං වෙද්දි ජෙෆ් එමීට දුවන්න කියලා කෑ ගහනවත් එක්කම ජෙෆ්වත් මේ අය ඊතල වලින් මිදලා මරලා දානවා. පස්සේ මෙතනින් බේරෙන්න පැනලා යන ගමන් ඉන්න එමීගේ පස්සේ ගෝත්‍රික කට්ටිය පනනවා. ඉතින් මේ වෙනකොට පණ ඇදද වේදනාවෙන් ඉන්න ජෙෆ් ළඟට යන මේ ගෝත්‍රික නායකයා වෙඩි තියලා ජෙෆ් වේදනාවෙන් බේර ගන්නවා. ඉතින් එමී කැලේ මැදින් ගෝත්‍රිකයගෙනුත් බේරීගෙන දුවගෙන ගිහින් කොහොම හරි ජීප් එක ළඟටත් එනවා. ඊසේ ජීප් එක ස්ටාර්ට් කරගෙන ගෝත්‍රික අයගෙනුත් බේරලා මෙතනින් පැන ගන්නවා. ඉතින් මේත් එක්කම අපිට පේනනවා එමීගේ ඇස් දෙක ළඟින් අර පැලැටි ජාතිය වර්ධනය වෙලා කියලා. ඉතින් ෆිල්ම් එක අන්තිමට අපිට පෙන්වන්නේ යාළුවෝ සෙට් එක අතුරුදහන් වුණ නිසා එයාලව හොයාගෙන මේ පන්සල ළඟට ඇවිත් ඉන්න දෙන්නෙක්ව. ඔන්න ඉතින් මේත් එක්කම මේ ෆිල්ම් එකත් ඉවර වෙනවා. ඉතින් ෆිල්ම් එක ගැන වැඩි තේරුමක් නැති උනත් හොරර් ෆිල්ම් බලන්න කැමති අයට මේක හොඳ ෆිල්ම් එකක් කියලා යෝජනා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක 18+ මූවි එකක්. එහෙමනම් ඉතින් තවත් කතාවකින් හම්බ වෙනකල් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.